ආයිබෝවන් ළමයි ඔන්න අපි කතා කරන්න යන්නේ ත්‍රිකෝණමිතියේ පාඩමට අදාළ කෙටි සටහන. හරිනේ. ලියන්න ඔයා කොළ ටිකක් අරගෙන මාතෘකාවක් ත්‍රිකෝණමිතිය. 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 අපි ලස්සනට ෂෝට් නෝට් එක ගහගමු. හරිනේ. මේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා කෝණ මනින එකක සම්බන්ධව. ඒකෙදී අපි අංශක සහ රේඩියන් ඉගෙන ගන්නවානේ. අංශක සහ රේඩියන් අපි ඉගෙන ගන්නවා. පැහැදිලිනේ. ඒකෙදි ඔයාලට රේඩියන් වල නිර්වචනය පොඩ්ඩක් මතක තියාගන්න සිද්ධ වෙනවා. ලියන්න තර ලකුණක් දාලා වැදගත්ම පොයින්ට් එක මම දෙන්නම්. රේඩියන යනු. පළවෙනි තර ලකුණ පළවෙනි පොයින්ට් එක රේඩියන යනු. රේඩියන යනු. හරි. රේඩියන යනු. හරි. ලියන්න යටතේ අරයට සමාන ඡාප දිගක් මගින් 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 කේන්ද්‍රය ආපාතනය කරන කෝණය කේන්ද්‍රය ආපාතනය කරන කෝණය කේන්ද්‍රය ආපාතනය කරන කෝණය රේඩියන එකක් ලෙස අර්ථ දක්වා ඇත. රේඩියන එකක් ලෙස අර්ථ දක්වා ඇත. රේඩියන එකක් ලෙස අර්ථ දක්වා ඇත. හරිනේ රයිට්. එතකොට මේ වගේ වෘත්තයක මම ඡාප කොටසක් ලකුණු කරනවා. ඒ ඡාප කොටසේ දිග අරයට සමානයි. හරිනේ. මේ වක්‍ර කොටසේ දිග මේ වක්‍රධාරයේ දිග අරයට සමානයි. අරය සෙන්ටිමීටර 7යි නම් මේ වක්‍ර රේඛාව දිගේ වැනගෙන ගියොත් එහෙම එයාගේ දිග 7යි. පැහැදිලිද? මේ ඍජු දුර නෙමෙයි වක්‍ර දුර තමයි අරයට සමාන වෙන්න ඕන. ආන් මේ වගේ ලකුණු කරලා මම මේ දෙකලවරවල් දෙක යා කරොත් එයාගේ කේන්ද්‍රයට එතන නිර්මාණය වෙන කෝණය අපි හඳුන්වනවා මේ ඡාප දිග මගේ කේන්ද්‍රය ආපාතනය කරන කෝණය කියලා. ආන් එයාගේ විශාලත්වය රේඩියන් එකක් ලෙස අර්ථ දක්වා තියෙනවා. හරිනේ. ඒක රේඩියන් එකක් ලෙස අර්ථ දක්වලා තියෙනවා. ඔයා චුටි රූප සරහනක් ඇඳගන්න. පොඩි රූප සරහනක් ඔයා ඇඳලා තියාගන්න. හරිනේ රයිට්. ඊට පස්සේ ළමයි අපි කතා කරනවා අංශක සහ රේඩියන් අතර සම්බන්ධය. අපි කතා කරනවා අංශක සහ රේඩියන් අතර සම්බන්ධය. මම මේ ටික අයින් කරලා යව දානවා. ලියන්න ඊළඟ තරු ලකුණ අංශක සහ රේඩියන් අතර සම්බන්ධය. අංශක සහ රේඩියන් අතර සම්බන්ධය. හරි. ඔයාට අංශක රේඩියන් කරන්න වෙනවා. රේඩියන් අංශක කරන්න වෙනවා. ඒක නිසා මේ දෙන්න අතර සම්බන්ධය ඔයාට මතක තියාගන්න සිද්ධ වෙනවා. පැහැදිලිනේ? රයිට්. අපි කොටස් දෙකකට බෙදලා මේ සම්බන්ධ ටික කතා කරමු. පැහැදිලිනේ? හරි. මුලින්ම අපි අංශක රේඩියන් කරමු. මම මේ පැත්ත දානවා අංශක රේඩියන් කිරීම. හරිනේ. මම එහා පැත්තේ දානවා රේඩියන් අංශක කිරීම. පොඩි සූත්‍ර දෙකක් හදාගමු. එතකොට වැඩේ ලේසි. හැදෙන විදියත් මම දානවා. හැදෙන විදිය මතක තියාගත්තොත් ඒත් ඔයාලට කොට දා ගන්න පුළුවන් මේ වැඩේ. හරිනේ රයිට්. එතකොට ඔයා දන්න එක දෙයක් තියෙනවා. ලක්ෂයක් වටා අංශක වලින් කෝණය කොච්චරයිද? 360යි. ඒ වගේම ලක්ෂයක් වටා රේඩියන් වලින් කෝණය කොච්චරයිද? 25 රේඩියන්. ඕක අපි දන්නවනේ. එහෙනම් අංශක 360ට සමාන වෙනවා 25 රේඩියන් වලට. හරිනේ. ඔය දෙන්න සමාන කරලා අපි සූත්‍රයක් හදාගමු. අංශක 360ට සමානයි 25 රේඩියන් වලට. 25 රේඩියන් වලට. හරිනේ. අංශක රේඩියන් කරද්දී එක අංශකයක රේඩියන් අගය දන්නවා නම් අපිට අංශක රේඩියන් කරන වැඩේ පහසුයි. හරිනේ. මම එක අංශකයක රේඩියන් අගය හොයාගන්න මොකද්ද කරන්නේ? දෙපැත්තම 360ෙන් බෙදනවා. මේ පැත්ත මම බෙදනවා 360ෙන්. එතකොට මේ පැත්ත එකක් වෙනවනේ. මේ පැත්ත විතරක් බෙදන්න බෑ. එහා පැත්තත් බෙදන්න වෙනවා. පැහැදිලිනේ?
මේ පැත්ත බෙදුවොත් එක අංශකයක් කියන්නේ රේඩියන් මෙන්න මෙච්චරක් කියලා එනවා. මේක සුළු කරොත් එම 2ට 300ට කැපුවොත් 5 බෙදීම 180යි කියලා එනවා. එක අංශකයක් කියන්නේ 5 බෙදීම 180යි රේඩියන්. අංශක දෙකක් කියන්නේ 5 බෙදීම 180 වගේ දෙකක්. අංශක 10ක් කියන්නේ 5 බෙදීම 180 වගේ 10ක්. එහෙනම් අදාළ අංශක ගාන 5 බෙදීම 180ෙන් ගුණ කරලා රේඩියන් කරන්න පුළුවන්. පැහැදිලි කතාව? හරි. මෙන්න සමීකරණ. එක අංශකයක් සමානයි 5 බෙදීම 180යි රේඩියන්. එකක් ගාන දන්නවා කියන්නේ ඔයාට ඕන ගානක් වන්න පුළුවන්. මොකද්ද කරන්න තියෙන්නේ? අංශක රේඩියන් කිරීමට 5 බෙදීම 180ෙන් ගුණ කළ යුතුයි. හරිනේ. අංශක 10ක් ගාන හොයන්න 10 ගුණ කරනවා 5 බෙදීම 180. අංශක 100ක ගාන හොයන්න 5 බෙදීම 180 ගුණ කරනවා 100. ආන් ඒ වගේ අදාළ අංශක ගාන 5 බෙදීම 180 ගුණ කරලා ඔයාට රේඩියන් කරන්න පුළුවන්. හරිනේ. එකක් ගාන දන්නවා කියන්නේ ඕන ගානක් වාට හොයාගන්න පුළුවන්. හරි. දැන් මේ පැත්තට එන්න. මම මේ පැත්තෙත් මේ වැඩේම කරනවා. මේ පැත්තේදී අපි එක රේඩියන් එකක් කියන්නේ අංශක කොච්චරද කියලා හොයාගමු. ඒක නිසා මම 25 රේඩියන්ට සමාන කරනවා 300ට පුළුවන්නේ. 300ට සමාන කරන්න පුළුවන් අංශකවල. මම එක රේඩියන් එක හොයාගන්නවා. එහෙනම් මට සිද්ධ වෙනවා 25 බෙදන්න 25 ගෙන්. එතකොට යා එකක් වෙනවනේ. මේ පැත්තත් මට සිද්ධ වෙනවා 25 ගෙන් බෙදන්න. හරි. මෙතන එක රේඩියනයක් වෙනවා. මේ පැත්තේ සුළු කරොත් 180 බෙදීම 5 අංශක කියලා එනවා. එහෙනම් එක රේඩියන් එකක් කියන්නේ අංශක 180 බෙදීම 5 ප්‍රමාණයක්. රේඩියන් දෙකක් කියන්නේ 180 බෙදීම 5 වගේ දෙකක්. රේඩියන් 10ක් කියන්නේ අංශක වලින් නම් 180 5 බෙදීම වගේ 10ක්. එහෙනම් රේඩියන් ගාන 180 බෙදීම 5 ගෙන් ගුණ කරලා ඔයාලට අංශක කරගන්න පුළුවන් පහසුවෙන්ම. එක රේඩියන් එකක් කියන්නේ 180 බෙදීම 5 අංශක. එහෙනම් මට රේඩියන අංශක කිරීමට අදාළ රේඩියන අගය ගුණ කරන්න ඕනේ 180 බෙදීම 5 ගෙන්. පැහැදිලිනේ? ඔන්න වැඩේ හරි. අංශක රේඩියන් කරන්න 5 බෙදීම 180ෙන් ගුණ කරන්න ඕනේ අදාළ අංශක ගාන. ඒ වගේම රේඩියන අංශක කරන්න අදාළ රේඩියන ගාන 180 බෙදීම 5 ගෙන් ගුණ කරන්න ඕනේ. ඔයා මේ රතු පෑනෙන් ලියු මේ තීර දෙක මතක නම් මේ උඩ දේවල් අවශ්‍ය නැහැ. හරිද? හැදෙන විදිය මතක තියාගන්නත් පුළුවන්. ඔයාට මේ කෙලින්ම මේ දෙන්න මතක තියාගන්නත් පුළුවන්. හරිනේ. කොහොම හරි ඔයා මේ ටික චුට්ටක් ෂෝට් නෝට් එකට දාගෙන තියාගන්න. හරිනේ. රයිට්. අපි යනවා ඊළඟ පොයින්ට් එකට. ලියන්න ඊළඟ තරු ලකුණ ත්‍රිකෝණමිතික අනුපාත. හරිනේ. ත්‍රිකෝණමිතික අනුපාත පාවිච්චි කරන්න පුළුවන් මොන ත්‍රිකෝණ වලට විතරද? ඍජුකෝණී ත්‍රිකෝණ වලට පමණයි. ඍජුකෝණී ත්‍රිකෝණයක එක කෝණයක් අංශක 90යි අනිත් දෙන්න සුළු කෝණ වෙනවා. හරිනේ. හිතන්න මෙතන කෝණේ තීටා. එහෙමනම් අපිට මේ මෙයාගේ පාද නම් කරන්න පුළුවන්. මේ ඍජු කෝණයට ඉදිරියෙන් ඉන්න පාදය අපි හඳුන්වනවා කර්ණය කියලා. කර්ණය. කෝණයට ඉදිරියෙන් තියෙන පාදය සම්මුඛ පාදය. ඉතිරි පාදය බද්ධ පාදය. පැහැදිලිනේ? මේ තුන් දෙනා අතර අනුපාත කීපයක් තියෙනවා. අනුපාත 3යි. පළවෙනි එක sin θ සමානයි සම්මුඛ පාද බෙදීම කර්ණය. සම්මුඛ පාදය බෙදීම කර්ණය. ඊළඟ අනුපාතය ළමයි cos θ සමානයි බද්ධ පාද බෙදීම කර්ණය. බද්ධ පාදය බෙදීම කර්ණය.
අවසාන එක්කෙනා අපේ සිලබස් එකට අදාළව tan ඊට අමතරව තියෙනවා. හැබැයි අපේ සිලබස් එකේ තියෙන sin cos tan විතරයි. tan කියන්නේ සම්මුඛ පාද බෙදීම බද්ධ පාදේ. tan ඊට සමානයි සම්මුඛ පාද බෙදීම බද්ධ පාදයේ සබ. හරිනේ. සක බක සබ කියනවාට ලේසියම මේ ටික මතක තියාගන්න පුළුවන්. හරිනේ. ඔන්න වැඩේ හරි. ඊට පස්සේ අපි යමු විවිධ කෝණ සඳහා ත්‍රිකෝණමිතික අනුපාත ගැන කතා කරන්න. හරිනේ. ලියන්න ඊළඟ මාතෘකාව මූලික කෝණ සඳහා හැම කෝණයකටම මේක දෙන්නේ අපිට යම් කෝණ කීපයක්. අපිට වැඩිපුරම අවශ්‍ය වෙන මූලික කෝණ සඳහා ත්‍රිකෝණමිතික අනුපාත. හරිනේ. right. sin 30 කීයද? cos 60 කීයද? ඊට පස්සේ tan 90 කීයද? ඒ දේවල් වලට මතක තියාගන්න සිද්ධ වෙනවා. විභාගෙදි දෙන්නේ නැහැ. සමහර අවස්ථාවල දෙනවා, සමහර අවස්ථාවලදී දෙන්නේ නැහැ. වගුවේ තියෙන දේවල් දෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිනේ. right. එතකොට අපි ලියමු වගුවකින්, අපි ලියමු ටේබල් එකකින් ගහ ගන්නවා ටේබල් එකක්. ඉක්මනට ගහ ගන්නවා ටේබල් එකක්. මේ පැත්තේ ඉන්නවා sin cos tan. අපිට අවශ්‍ය වෙන මූලික කෝණ ටික තමයි අංශක බිඳුව, අංශක 30, ඊළඟට අංශක 45, ඊළඟට අංශක 60 සහ අංශක 90. හැදෙන්නේ ඔන්න වැඩි හරි. මේ පැත්තේ මම දැන් මේ කෝණය, මේ පැත්තේ තියෙන කෝණය, මේ පැත්තේ තියෙන අනුපාතය. හරි. right. අපි එතකොට මේකෙදි මුලින්ම අපිට ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ අංශක 30, 45 සහ 60. මේ ටික අපි මතක තියාගමු. අන්න බලන්න පොඩි රටාවක් තියෙනවා මේකෙදි. sin 30 කීයද? භාගයයි. ආය cos 60 කීයද? භාගයයි. ඊළඟට sin 60 මූල 3 බෙදීම 2යි. ඊළඟට cos 30ක් මූල 3 බෙදීම 2යි. sin මතක නම් ඔයාලට දෙන්න මාරු කරලා cos මතක තියාගන්න පුළුවන්. ඒ වගේම sin 45 එකයට මූල 2යි. cos 45ත් එකයට මූල 2යි. බලන්න මේ ටික මතක තියාගන්න ලේසි. උඩ තමයි වැඩිපුරම වට අවශ්‍ය වෙන්නේ. ඊළඟට tan 30 එකයට මූල 3යි. tan 30 එකයට මූල 3යි. tan 45 එකයි, tan 60 මූල 3යි. නිකන් හිතන්නකො මේකේ තියෙන ඉරෙන් උඩ තිබ්බ එක මෙතනට යනවා, ඉරෙන් යට තිබ්බ මූල 3 මෙතනට යනවා. ඒ වගේ මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කළාට මේක මතක තියාගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ කලාතුරකින් අපිට මේ දෙන්නම අවශ්‍ය වෙනවා. sin බිඳුව බිඳුවයි, ඒ වගේම cos බිඳුව 1යි, tan බිඳුව බිඳුවයි. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ sin 91යි, sin 91යි, ඊළඟට cos 90 බිඳුවයි, cos 90 බිඳුවයි, tan 90 අනන්තයයි. tan 90 අනන්තයයි. පැහැදිලිනේ? ඔය විදිහට වලට මේ වගුව මතක තියාගන්න සිද්ධ වෙනවා. අනිවාර්යෙන් මෙන්න මේ තුන් දෙනා අංශක 30, 45, 60ට අදාළ sin cos tan අනුපාත ටික අනිවාර්යෙන් මතක තිබිය යුතුයි ගණන් වලදී අපිට අවශ්‍ය වෙනවා. හරිනේ? right. දාගන්න ඉක්මනට කතාව. හරි ළමයි. එතකොට දැන් මේකෙදි අංශක 90 දක්වා විතරයිනේ දීලා තියෙන්නේ. බිඳුවේ ඉඳන් 90 දක්වා දීලා තියෙනවා. ඊට පස්සේ අංශක 90ට වඩා වැඩි කෝණ සඳහා, ඒ කියන්නේ අංශක 135 වගේ කෝණයක් සඳහා කොහොමද අනුපාතයක් ගන්න? ඒවත් අපිට අවශ්‍ය වෙනවා. ඒව ටේබල් එකකින් දීලා නැහැ. ඒක අපිට ඒවා හොයන්න අපිට සූත්‍රයක් දීලා තියෙනවා. ඒ සූත්‍රය දාලවට පහසුවෙන්ම අංශක 90ට වඩා වැඩි කෝණ සඳහා ත්‍රිකෝණමිතික අනුපාත හොයාගන්න පුළුවන්. හරිනේ. ලියන්න ඊළඟ තරු ලකුණ, ඊළඟ පොයින්ට් එක අංශක 90ට වඩා වැඩි, අංශක 90ට වඩා වැඩි
කෝණ සඳහා ත්‍රිකෝණමිතික අනුපාත හරිනේ right ලියමු අපි සූත්‍ර ටික sin 90 ධන θ සමානයි cos θ පැහැදිලිනේ ඊළඟට cos 90 ධන θ සමානයි ඍණ sin θ අනිවාර්යෙන් ඍණ ලකුණ දාගන්න ඍණ sin θ වලට තමයි සමාන වෙන්නේ ඊළඟට tan 90 ධන θ සමානයි ඍණ 1 යට tan θ ඔන්න ඔය සූත්‍ර ටික ඔයාලට මතක තිබිය යුතුයි අනිවාර්යෙන් මතක තියාගන්න සිද්ධ වෙනවා හරිනේ right එතකොට පළවෙනි සූත්‍රය පාවිච්චි කරනවා sin 90ට වඩා වැඩි කෝණ වලට අනුපාත ගන්න දෙවෙනි සමීකරණය පාවිච්චි කරනවා cos 90ට වඩා වැඩි කෝණ වලට අනුපාත ගන්න ඊට පස්සේ තුන්වෙනි එකන පාවිච්චි කරනවා tan 90ට වඩා වැඩි කෝණ වලට ත්‍රිකෝණමිතික අනුපාත ලබා ගන්න හරිනේ right ලියා ගන්න ඊළඟ තරු ලකුණ සම්මත අංකණයෙන් ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම හරිනේ සම්මත අංකණය කියන්නේ ළමයි අපි මෙයාගේ කෝණ ABC කියලා නම් කරොත් එහෙම මේ A කෝණයට ඉදිරියෙන් තියෙන පාදය සිම්පල් A C කෝණයට ඉදිරියෙන් තියෙන පාදය සිම්පල් C B කෝණයට ඉදිරියෙන් තියෙන පාදය සිම්පල් B ආන් එහෙම නම් කරොත් අපි ඒක හඳුන්වනවා සම්මත අංකණය කියලා මේ කෝණයක් C ම තමයි A B හරිනේ right මේ වගේ කෙනෙක්ගේ වර්ගඵලය හොයද්දී ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා දැන් ඔයාලට වර්ගඵලයේ ත්‍රිකෝණය කොහොන්න මූලික ගණිතයේ පළවෙනි පාඩමේදී වර්ගඵලයේ පරිමාව පාඩමේදී ඉගෙන ගන්නවා භාගයක් ආධාරකයේ වරක් ලම්බ උස. එහෙම නැතුව මේ ක්‍රමේ පාවිච්චි කරලා ගන්නත් පුළුවන්. සූත්‍රය තමයි වර්ගඵලයේ සමානයි භාගයක් AB sin C. හරිනේ භාගයක් AB sin C. භාගයේ ගුණ කිරීම A කියන්නේ මේ පාදය B කියන්නේ මේ පාදය ඒ දෙන්න අතර කෝණය sin C. කෝණයේ sin නගේ. මේ පාදයේ සහ ඒ පාද දෙක අතර කෝණය C නේ. දැන් මෙතනට දාන්න බෑ B එහෙම. මෙහෙම දැම්මොත් වැරදි. මේ AB මෙතනට දාලා මෙතනට B දැම්මොත් වැරදි. හරිනේ B කියන්නේ මේ කෝණයනේ. B දානවා නම් පාද දෙක CA ගන්න ඕනේ. මෙතනට A දානවා නම් පාද දෙක විතර BC ගන්න ඕනේ. මෙතනට C දානවා නම් අනිවාර්යෙන් ඒ කෝණයට සම්බන්ධ පාද දෙක ගන්න ඕනේ. AB දෙන්න තමයි ගන්න ඕනේ. AB දෙන්න අතර කෝණය තමයි අනිවාර්යෙන් දාන්න ඕනේ. හරිනේ. පාද දෙක අතර කෝණය තමයි මෙතනට වැටෙන්න ඕනේ. මේ සූත්‍රය පාවිච්චි කළත් ඔයාලට වර්ගඵලය හොයන්න පුළුවන් ත්‍රිකෝණයක. ඉතින් ආධාරක හොයන්න අවශ්‍ය නැහැ. කෙලින්ම ඔයාලට කෝණයක් දීලා තිබ්බොත් පාදයක් දීලා තිබ්බොත් එහෙම මේ සූත්‍රය පාවිච්චි කරලා ගාන හදන්න පුළුවන් පහසුවෙන්ම. හරිනේ. ලියන්න ඊළඟ තරු ලකුණ කෝණය රේඩියන් වලින් දී ඇති විට කේන්ද්‍රික ඛණ්ඩයක ඡාපදිග පරිමිතිය සහ වර්ගඵලයේ සෙවීම. හරිනේ. කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. මේ කෝණය අංශක වලින් දුන්නොත් නම් ඔයාට ඡාපදිග හොයන්න පුළුවන් 2πr වරක් 360න් θ කියන සූත්‍රය දාලා. හරිනේ ඡාපදිග හොයන්න පුළුවන්. පරිමිතිය කියන්නේ ඡාපදිග ධන අරයන් දෙකක්. හරිනේ. වටේ දිගනේ අරයන් දෙකක් 2r. වර්ගඵලය හොයන්න පුළුවන් ඔයාට 5r වර්ගයේ වරක් 360න් θ දාලා. හරිනේ. ඒ අංශක වලින් දුන්නොත්.
හැබැයි මේ අගේ රේඩියන් වලින් දුන්නොත් θ දීලා තියෙන්නේ මට රේඩියන් වලින්. අන්න එතකොට කොහොමද මෙයාගේ ඡාප දිග ඒ වගේම පරිමිතිය සහ වර්ගඵලය හොයන්නේ. හරිනේ මේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා. මෙයාගේ ඡාප දිග C හෝ L හෝ ඕන එකක් ගන්න පුළුවන්. ඡාප දිග අපි C කියලා ගත්තොත් එහෙම ඡාප දිග C කියලා ගත්තොත් එහෙම ඡාප දිග සමාන වෙනවා අරයේ සහ කෝණයේ ගුණිතයට r θ. හරිනේ. θ අනිවාර්යෙන් ගන්න ඕනේ මොන වගේන්ද? රේඩියන් වලින්. ඊට පස්සේ ළමයි පරිමිතිය කියන්නේ ඡාප දිගයි අරයන් දෙකයි. C ධන දෙකයි r. ඒක නම් වෙනසක් වෙන්නේ නැහැ. වර්ගඵලය සමාන වෙනවා ළමයි භාගයක් r වර්ගය θ. භාගය ගුණ කරන්න r ගේ වර්ගයෙන් සහ කෝණයේ රේඩියන් නගින්. හරිනේ. කෝණයේ රේඩියන් නගින් තමයි ගුණ කරන්න ඕනේ. අනිවාර්යෙන් θ ආදේශ කරන්න ඕනේ රේඩියන් වලින්. ඒක ලියලා තියාගන්න. θ අගය රේඩියන් වලින් ආදේශ කළ යුතුය. ඒක අනිවාර්යෙන් වැදගත්. හරිනේ. ඊට පස්සේ අපි මේ පාඩමේ අවසානයේ කතා කරනවා ආරෝහණ කෝණ සහ අවරෝහණ කෝණ. ලියන්න අවසාන තරු ලකුණ ආරෝහණ කෝණ සහ අවරෝහණ කෝණ. ආරෝහණ කෝණ සහ අවරෝහණ කෝණ. හරිනේ. මෙන්න මිනිසාගේ ඇහැ අපි උඩ තියෙන දෙයක් දිහා බැලුවොත් මේ ඇස් මට්ටමේ ඉඳන් සෑදෙනවා ඉහළට කෝණයක්. ඒව අපි හඳුන්වනවා ආරෝහණ කෝණ කියලා. අපි ඇස් මට්ටමින් පහළ තියෙන දෙයක් නිරීක්ෂණය කරොත් හැදෙන ඇස් මට්ටමට පහළින් කෝණයක් අපි ඒක හඳුන්වනවා අවරෝහණ කෝණ කියලා. හරිනේ. ඒ ආශ්‍රයෙන් අපිට ගණන් එන්නත් පුළුවන්. මේ තියෙන ඇස් මට්ටම. මේ තියෙන්නේ අපේ ඇස් මට්ටම. හරිනේ. දාගන්න මේ ටික. දාගන්න පිළිවෙලට මේ ටික. හරිනේ. ඔය ටිකට අමතරව මම චූටි දෙයක් දෙනවා. මේ ටිකට අමතරව මම තව චූටි දෙයක් කතා කරනවා. පොඩි සම්බන්ධතා දෙකක් සම්බන්ධයෙන් මම ඔයාලට කියලා දෙනවා. තරු ලකුණක් දාලා ලියා ගන්න. මෙන්න මෙහෙම සම්බන්ධයක් දාගන්න. sin වර්ගයේ θ ධන cos වර්ගයේ θ සමානයි 1යිලු. හරිනේ. sin වර්ගයේ θ ධන cos වර්ගයේ θ සමානයි 1යිලු. මේක sin වර්ගයේ θ කියන්නේ මේකම තමයි sin θ ගේ වර්ග. මේ දෙකම සමාන. මේ වර්ගයේ sin වර්ගයට දාන්න පුළුවන්. θ ට වර්ග දාන්න බෑ. sin θ ගේ උත්තරේ වර්ගනේ. sin 30 උත්තරය අරගෙන ඒක තමයි වර්ග වෙන්න ඕනේ. ඒක නිසා sin ට තමයි වර්ග දාන්නේ. මෙතන මෙහෙම වර්ණයක් දාලා වර්ග දාන්න පුළුවන්. අවුලක් නෑ. දෙකම සමාන. θ ට වර්ග දැම්මොත් වැරදි. හරිද? sin θ වර්ග දැම්මොත් වැරදි. ඒක කෝණේ තමයි වර්ග වෙන්නේ. එතකොට වැරදි. හරිනේ. ඒවා චුට්ටක් පොළවේ තියාගන්න. හරිනේ. අපි මේක උදාහරණයක් අසුරෙන් පැහැදිලි කරගමුද? මම ගන්නවා උත්තරයකට θ ගේ අගේ අංශක 30යි කියලා. θ ගේ අගේ අංශක 30යි කියලා මම උත්තරයකට ගන්නවා. හරිනේ. ආ මතක තියාගන්න ඕනේ කෙනා මෙන්න මෙයා. මේක ඔප්පු කරලා බලමු අපි. θ ට සමානයි අංශක 30යි කියලා මම ගන්නවා. sin වර්ගයේ θ ධන cos වර්ගයේ θ සමානයි 1යිලුනේ. ඇත්තද බලමු. sin වර්ගයේ 30 ධන cos වර්ගයේ 30 සමානයි 1යි. දැන් මේ sin වර්ගයේ 30 කියන්නේ sin 30 වර්ග. වරහණක් දාලා වර්ග දාන්න ඕන. cos 30 වර්ග 1යි. sin 30 උත්තරේ භාගයයිනේ. භාගයේ වර්ග. cos 30 මූල තුන බෙදීම 2යි. එයාගේ වර්ග සමානලු 1ට. බලමු එකද කියලා. භාගයේ වර්ග කියන්නේ එකේ වර්ගය 1යි, දෙකේ වර්ගය 4යි. එක බෙදීම 4යි. මූල තුනේ වර්ග මූල තුනෙන් ගුණ කරොත් ඔයා දන්නවා උත්තරේ කොච්චරයිද? උත්තරේ වාට එනවා 3යි කියලා. හරිනේ. රයිට්. එතකොට
මූල 3 වර්ග 3යි, 2 වර්ග 4යි. භාග දෙයක් එකතු කරනවා පොදු හරය 4 විදිහට ගන්න පුළුවන්. 1 ධන 3 4යි. 4 4ෙන් බෙදුවොත් උත්තරය 1යි. අන්න අපි ඔප්පු කරා. හරිනේ. ඔයා ඔප්පු කිරීමත් එක්කම මේක දාගන්න. පැහැදිලි? ඔන්න එහෙනම් ඔයා මතක තියාගන්න sin වර්ග θ ධන cos වර්ග θ සමාන වෙනවා 1ට සමාන වෙනවා 1ට. හරිනේ. එක්මකට දාගන්න. ඊළඟට ළමයි අවසාන පොයින්ට් එක ලියාගන්න ඊළඟ තරු ලකුණ sin θ බෙදීම cos θ සමාන වෙනවාලු tan θට. මෙහෙම එකක් තියෙනවාලු. බලමු ඇත්තද කියලා. මම θ විද්‍රාංශක 30ම ගන්නවා. ඕන එකක් ගන්න ඔයාලට ඕන අංශයක් ගන්නක් අරගෙන මේක හදලා බලන්න. හරිනේ. right. sin θ බෙදීම cos θ සමාන වෙනවා කියවනේ tan θට. θ විදිහට මම ගත්තේ 30යි. sin θ බෙදීම cos θ සමානයි tan θට. ඇත්තද බලමු. tan θ කියනවා දන්නවා. tan θ එකට මූල 3යි. sin θ භාගයයි. බෙදීම cos θ මූල 3 බෙදීම 2යි. හරිනේ. භාගය බෙදන්න ඕනේ මූල 3 බෙදීම 2කින්. කොහොමද තියෙන්නේ? ප්‍රධාන බෙදීම මෙයා. ඔයා දන්නවා බෙදද්දී මේක ගුණ කිරීමක් බවට පත් කරගන්නවනේ. එතකොට මෙයාගේ පරස්පරය උඩයට මාරු වෙනවා. හරිනේ. එතකොට එක ගුණ කිරීම දෙක ඉරෙන් උඩට 2 එනවා. ඊට පස්සේ 2යි මූල 3 මෙතනට එනවා. 2කට 2 කපුවොත් 1ට මූල 3යි කියලා එනවා. හරිනේ. එහෙනම් 1ට මූල 3 මට එනවා මෙතන. හරිනේ. මේකෙදි මට ලේසියෙන්ම කරන්න පුළුවන් මේ මූල 3 යවන්න මෙතනට, මේ 2 යවන්න උඩට. එතකොට එක ගුණ කිරීම 2 බෙදීම 2 ගුණ කිරීම මූල 3යි කියලා අපිට එකපාර ගන්න පුළුවන්. නැත්නම් අර විදිහට සුරු කරන්න. හරිනේ. මේ විදිහට සුරු කරන්නත් පුළුවන්. පැහැදිලි? right. මේ දෙකට මේ දෙක කැපෙනවා. එතකොට උත්තරේ යට මූල 3යි කියලා අපිට එනවා. එහෙනම් ඒකත් සමානයි කියලා අපිට ඔප්පු කරගන්න පුළුවන්. එහෙනම් ඔයා මතක තියාගන්න sin θ cos θ වලින් බෙදුවොත් උත්තරේ tan θ එනවා කියලා. හරිනේ. right. ඔන්න එතකොට ත්‍රිකෝණමිතිය පාඩමට අදාළ සම්පූර්ණ කෙටි සටහන. ඔයා මේ සූත්‍ර ටික මතක තියාගන්න. ඊට පස්සේ ආ පාස් පේපරේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න ටික කරන්න. එතකොට මේ පාඩම වාට ගොඩ දා ගන්න පුළුවන්. හරිනේ.